ලියන්නයි. මොකද අපි කරන්නේ? සිංගප්පූරුවෙන් ගෙනාපු වසංගතනේ. වසංගත හදලා මේ කැලේ නේ. මේවා හරියන්නේ නැහැ නේ. මල්ලි උඹ මොකටද කැලේ ගත්තේ? අතට ගත්තේ මේක ඉල්ල ගන්න කියලා. ඈ? නැත්නම් මේක ගත්තද? ගරවා විනාශ කරනවා මම මේ වාඩි වටේ හරි හදාගන්න. මල්ලි මෙහිමයි වැඩේ මට සිරි. මේ පැල ඇහිල්ලා මේ පැලවල මල් හැදෙන්නේ නැහැ මල් පිපෙන්නේ නැහැ. මේවා විදේශකය විසින් මේ ලංකාවට ගෙනහල්ලා මේවා තියෙන ඖෂධීය ශාක ඖෂධීය පැල ඇටි විනාශ කරන්න ගෙනාවු පැල තමයි මේ. මේවා මේ පාට වගේ බතික් වගේ තියෙන මේ හැම පැලයක්ම මිනිසුන්ගේ මනස විකෘති කරන්න ගෙනාවු පැල. අපේ තිබුණා තෙබු තිබුණා අපේ තිබුණා සෑහෙන ಜಾති තිබුණා සේර සැවැන්දරා කිසිම දෙයක් දැන් නැති වෙලා තියෙනවා. දැන් ඒවා තමයි මිනිස්සු ඇහිල්ලා ඔය ගෙවල් ඉස්සරහා මිදුල් වල වගා කරලා තිබුණේ. ඉතින් ඒවා හොද්දට දැම්ම මොනවා හරි උයනකොට ඒවා පාවිච්චි කරලා මේවා කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. අඩුම ගානේ මී මැස්සන්ට බොන්න පැණි ටිකක්වත් මේවා නැහැ. ඉතින් එතකොට මී ගහණේ ඇහිල්ලා අඩු වෙලා යනකොට ඒකේ ක්‍රමක්‍රමයෙන් අපේ තියෙන මේ අපේ තියෙන ඇහිල්ලා මේ ඵලදාව නැති වෙනවා. ඒ ඵලදාව නැති වුනහම ඕක ඇහිල්ලා මේ විශාල විදිහට බලන්න ඕනි පරාසයක් ඇතුළත තියෙන එක. ඵලදාව අඩු වුනහම විදේශ වලින් අපේ රටට කෑම ගේනවා. දැන් බලන්න අපේ රටට හැමදේම විදේශ වලින් මෙහෙට ගේනවා. හේතුව තමයි ඒගොල්ලෝ නිර්මාණය කරා ඒ තැන. ලෝකෙට ලංකාවට ඒක නිර්මාණය කරලා තියෙන විදේශිකයන් විසින් දැන් ඒක නැති කරන්න තමයි අපි මේ උත්සාහය. අපි මේ ඔක්කොම පැල જાති මේ බතික් જાති ඔක්කොම ගලවලා පුළුවන් තරම් අපි බලන්නේ මිනිස්සුන්ගේ මනසටත් ඒක දීලා මේක නැවත මේ ආපහු රෝපණය කරන්න මේ අපි නැති වෙලා ගිය දේ. ගොඩනගන්න තමයි මේ උත්සාහය. ඉතින් ඔයා ගෙවල් වල ගිහිල්ලා නෝනට කියන්නේ මේ පාට නෙමෙයි අපි ඇහිල්ලා අපේ දරුවට වටිනාකමක් තියෙන දරුවා දෙයක් ඉගෙන ගන්න ලෙඩකට දුකකට මේ සහනයක් වෙන පැලයක් අපේ දේශීය පැලයක් අපේ දෙයක් හිටව ගමු කියලා. ඒක වටා ලස්සනට හදාගන්න. ඒවත් දැන් බලන්න මේ දැන් මෙහෙම දැන් මේ වගේ හදලා අපිට පුළුවන් ලස්සනට දැන් මේ අපි දැන් හදාගෙන යනකම දැන් මේ වගේ ගත්තොත් මේ ශාකවල අල ගන්නවා මේ ඖෂධ වලට. ඒ කියන්නේ කැඩුම් බිදුම් වලට එහෙම මේ අල ඇහිල්ලා කරලා මේ වසල්ලා ගන්නවා. ඉතින් මේ වගේ නිල් වෙරළු කියලා නිල් වෙරළු ඔයගොල්ලෝ අහලා දාන්න තියෙනවද දන්නේ නැහැ කාලා තියෙනවද දන්නේ නැහැ. මේ කියන නිල් වෙරළු ඇටයක් ඇත්තරම. මේක මේ රුද්‍රාක්ෂ වගේ ඇටයක් පොඩයි මේක අල්ලගන්න මම පෙන්නන්න. ඔකට හොදන්න ඕනේ. මේ අපේ හෙළයෝ පාවිච්චි කරපු දේවල් තමයි මේවා. මේ ඉතින් අපි මේවා මේ හිටෝගෙන යන ගමන් තියෙන්නේ ඇත්තරම මේ මනුවය තමයි මේක නුවරින් ගෙනාවේ ඇත්තරම මේක නිල් වෙරළු මේක තනිකරම නිල් පාටයි මේක කන්න පුළුවන් මේකේ ඖෂධීය වටිනාකමක් තියෙනවා මේකේ විටමින් ගාන කියන්න බෑ ඒ තරම් විටමින් තියෙනවා ඉතින් මේවා මිනිස්සුන්ගේ සමාජයෙන් දැනටමත් ගිලිහිලා ගිහිල්ලා ඉවරයි දැන් අපි මේක ආපහු අලුතෙන් මේක රෝපණය කරන්න හදන්නේ ඉතින් ලොකු මෙහෙවරක් ඉතින් ලොකු දෙයක් කරන්න හදන්නේ මේ අපේ මනුවය ඉන්නවා අපිත් එක්ක මේ මාර සහයෝගයෙන් ඒක තමයි බැඳීම කියන්නේ මේ ශක්තියින් ඔක්කොම එකට එකතු වෙලා තියෙන වෙලාවක් මේක. දැන් අපිට වැස්ස මේ දවස් ටිකේම අපි අර අතන පොඩි වැඩක් කරා අපිට වැස්ස ලැබුන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඇහිලා මේ වැඩේ කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ ස්වභාව ධර්මයාගේ පිහිට තියෙනවා. ඉතින් මේ පිහිට තියෙන්නේ පවුලක් විදියට ගේ ඇතුළේ ඉඳලා මේක ගන්න ඕනේ ඉතින්. ඕක තමයි දැනට කියන්න තියෙන්නේ. අපි ඉතින් ඉස්සරහට හම්බෙමු මනුවයත් එක්ක. අපි ලෝකෙට ලස්සන වැඩක් දෙන්න යන මොහොතක් අපි චමී මල්ලි අයිතිකරු අපි ඔක්කොම අයිතිකාරයෝ. මේක විශ්වයේ නිර්මාණයක් ඇත්තටම කියනවා. එතකොට අපේ නිහල් අයියා ලෝකෙ වටේ කැරකිලා අපිට මෑත යුගයේ සම්බන්ධ වුණ චරිත දෙකක් තමයි මේ. එතකොට මේ අයියේ බොහොම සන්තෝසයි අද මේ කැලයක් මැද තියෙන සුන්දර ගම්මානයකට ඇවිල්ලා ලස්සන ආදර්ශයක් දෙන්නේ. හරිද? අර අනවශ්‍ය පැල જાති ගලවලා අයින් කරනවා නේ. එතකොට මේ තියෙන්නේ පැල. මේවා ලංකාවේ ගෙවල් වලට තිබ්බේ ඖෂධ සහ මල් වෙනුවට හදලා තිබ්බේ පලා වර්ග එහෙම. ඒ ආයුර්වේදයේ අපේ කෑම සම්බන්ධව තියෙන හැම ආහාර ගෙවල් වටේ හදාගත්ත ආහාර විනාශ කොට මේ වෙනත්
විස සහිත බෙහෙත් වෙලෙන්දෝන්ගේ දේවල් වලට අපේ ජාතිය හුරු කරන්න හදපු ගස් තමා මේවා. මේවා අදම ඔයලගේ ගෙවල් වල හදලා තියෙනවා නම් ගලවලා හිටවා ගන්න මේ පලාකොලයක්. එතකොට හොඳ ඖෂධීය පොල් පලා වගේ ලස්සන මල් හැදෙනවා දහස් ගාණක්. මේ එකකවත් මලක් හැදෙන්නේ නැහැ. ඉතින් අපේ චමිමල්ලි ලෝකෙට මාර ආදර්ශයක් දෙන්නේ. මෙතෙන් ඉස්සරහට එන්නේ ඇමරිකාවේ, එංගලන්තේ, ජර්මනියේ ඉන්න අපේ විදේශිකයෝ. අපි එයාලට කියලා දෙන්නේ මෙන්න මේවා තමයි මෙතන ඉඳන්. හරි? ඔයාලගේ සම්පූර්ණ සහයෝගය දෙන්න. ඒ සහයෝගය තමයි ඔයාලයි ගෙදරින් අපි මේ කරන සත්ක්‍රියාදාමය පටන් ගන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් වේවා.